සම්මා සම්බුදු සරණයි. ලංකාවාසී ලෝකවාසී සදහැවත් වාසනාවන්ත පින්වතුනි පින්වතියනි, හෙළතුන්තල ශ්‍රී බෝධිමළු මහා විහාරස්ථානයේ ඉදිරියෙන් පවත්වන ලබන මේ ගෞතම මහා සෑරජානන් වහන්සේගේ කටයුතු අතර විශේෂයෙන්ම අද දවසේදී අපි බලාපොරොත්තු වන ලබනවා බිම්මහලේ ඉදිරියෙන් පවත්වන ලබන ඒ බිම්මහලේ කටයුතු අතර වටා පේමන්ට් එක දැමීමේ කටයුතු අපි මේ ආරම්භ කරමින් පවත්වනු ලබන්නේ. විශේෂයෙන් මේ ඔබට දිස් වෙන්නේ සඳහා අපේ පින්වතුන් පින්වතියන් සූදානම් වෙන ආකාරයයි. විශේෂයෙන්ම අපේ බක් පොහෝ වැඩසටහන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ දායකත්වය අනුව සිද්ධ කරන්නට යෙදුණු අතර ඉන් අනතුරුවයි අපි ප්‍රථම වරට මේ දවසේදී අද දවසේදී මේ පේමන්ට් එක දැමීමේ කටයුතු අපි ආරම්භ කරලා තිබෙන්නේ. ඉතින් මේ කටයුතු නිම වූ වහාම අපි බලාපොරොත්තු තිබෙන්නේ විශේෂයෙන්ම මේ දිස්වන කුරුළු මත විශේෂයෙන්ම ස්ලැබ් එක දැමීමේ කටයුතු සිද්ධ කරන්නටයි බලාපොරොත්තු ලබන්නේ. බේස් වලවල් 16ක් තිබෙනවා. ඒ කුරුළු මත අඟල් 8ක ප්‍රමාණයට 16 කම්බි භාවිතා කරමින් මේ ස්ලැබ් එක දැමීමේ කටයුතු අපි සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. දැනට දල ඇස්තමෙන්තු විශේෂයෙන්ම මේ සඳහා අපිට දැනගන්න ලැබෙන්නේ ලක්ෂ 20ක් වෙනි ප්‍රමාණයක් වේදම් වෙතයි කියන කාරණාවට පෙදිරි ශිල්පීන් දැනුම් දීම් සිද්ධ කරලා තිබෙනවා. ඉතින් එදා මෙදා තුර අපි පින්වතුන් පින්වතියන් මේ කාර්යයන් වෙනුවෙන් අපට උදව් කරා උපකාර කරා. ඉතින් අපි ඊටාම ගෞරවාන්විතව ආරාධනා කරනවා. පේමන්ට් එක දැමීමෙන් අනතුරුව අපි සති දෙකකින් විතර පමණ මේ ස්ලැබ් එක දැමීම සඳහා බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ කටයුතු වෙනුවෙන් ඔබට පුණ්‍යාධාර ද්‍රව්‍යාධාර සපයා දීමෙන් මේ ඉදිවෙන අංග 4කින් යුක්ත විහාර කර්මාන්තය ධාතු මන්දිරය ධර්මශාලාව අටවිත් සුගන්ධ කුටි සහිත ඒ මහා සෑරජානන් වහන්සේගේ කටයුතු වෙනුවෙන් අපට නිරන්තරයෙන් උදව් උපකාර කරන හැටියට ඊටම ගෞරවයෙන් යුක්තව අපි මෙහි මොහොතේ ආරාධනා කරනවා. පසුගිය දිනවල සිදු කරන ලද ඒ පුණ්‍යාධාරයන් පිළිබඳව අපි ඔබට ඊටාත්ම ගෞරවයේ හා කෘතගුණ වේදීති පළ කරන ගමන් ඒ සීල පින් සසර දුකින් එතරව ලබන පරම නිවනින්ම සැනසෙන්නට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනා සිද්ධ කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.